ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා අවංක සහකාරියන්ගේ සහ සහකරුවන්ගේ ලක්ෂණ ගැන. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ මම දැන් කියන ලක්ෂණ ඔයා අඳුන ගන්න කෙනෙක්ගෙන් මුලින්ම ඔයා අවංක වෙලා ඉන්න ඕනේ. ඔයා අවංක වුණොත් තමයි ඔයාට අවංක කෙනෙක්ව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අවංක සහකාරියක්ගේ ඊට පස්ස සහකරුවෙක්ගේ කැපී පෙනෙන විශේෂම ලක්ෂණය විදිහට මම දකින්නේ ඔවුන්ට තියෙනවා ජීවිතය පිළිබඳව ඊට පස්ස සම්බන්ධතා පිළිබඳව පුළුල් අවබෝධයක්. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කෙනෙක් භෞතික දේවල් පදනම් කරගෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් එහෙම ඒ සම්බන්ධතාවය කෙටි කාලයකින් උනත් නැති වෙලා යන්න පුළුවන්. මොකද ඔවුන් භෞතික දෙයක් පදනම් කරගෙන තමයි ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒ සම්බන්ධතාවයේ පදනම ශක්තිමත් නැහැ. නමුත් කෙනෙක් ඒ පුද්ගලයාගේ පර්සනැලිටි එකට, ඒ පුද්ගලයාගේ හොඳ ගතිගුණවලට ආදරය කරනවා නම් ඇත්තටම ඒ වගේ සම්බන්ධතා ගොඩාක් ශක්තිමත්. සමහර වෙලාවට අපි දකිනවා මිනිස්සු සම්බන්ධතා ගොඩනගා ගන්නේ එක්වර පාර්ට්නර්ගේ තියෙන වත්පොහොසත්කම් නිසා. ධනය, බලය, නැත්නම් ජනප්‍රියත්වය මෙන්න මේ වගේ කාරණා පාදක කරගෙන ඔවුන් සම්බන්ධතා පටන් ගන්නවා. හැබැයි ටික කාලයක් යද්දී ඒ පුද්ගලයාත් එක්ක එකට ජීවත් වෙද්දී ඒ පුද්ගලයාත් එක්ක අදහස් බෙදා ගනිද්දී තේරෙනවා මේ පුද්ගලයා මට වඩා කොච්චර වෙනස්ද කියලා. ඇත්තටම ජීවිතය පිළිබඳව තේරුම් ගත්ත අවබෝධ කරගත්ත කෙනෙක් නම් ඔවුන් දන්නවා අවංකත්වයේ තියෙන වටිනාකම, අව්‍යාජභාවයේ වටිනාකම, හොඳ ගතිගුණවලට ඔවුන් ලොකු තැනක් ඔවුන්ගේ ජීවිතේ ලබා දෙනවා. කෙනෙකුට මුදල් නැති වුණත් ඒ පුද්ගලයා අවංක නම් අන්න ඒ වගේ අයට එයා රෙස්පෙක්ට් කරනවා. දෙවෙනි කාරණය තමයි දෙමව්පියන්ට සැලකීම කියන දේ. දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද, කොච්චර කැපකිරීම කරනවද. කෙනෙක් දෙමව්පියන්ට නොසලකා හරිනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ එයා මට සලකයි කියලා. තමන්ගේ පාර්ට්නර්ට කොහොමදවත් සලකන්නේ නැහැ එයා දෙමව්පියන්ට සලකන්නේ නැත්තම්. අන්න ඒ නිසා කෙනෙක් දෙමව්පියන්ට සලකන්නේ නැත්තම්, කෙනෙක් දෙමව්පියන්ට ගරු කරන්නේ නැත්තම් අන්න ඒ වගේ අයව විශ්වාස කරන්න එපා. හැබැයි කෙනෙක් තමන්ගේ දෙමව්පියන්ට සලකනවා නම්, ගරු කරනවා නම් අන්න ඒ වගේ අයව අපිට පුළුවන් විශ්වාස කරන්න. තුන්වෙනි කාරණය තමයි තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් එක. එහෙම කෙනෙකුට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බෑ කියන්නේ ඒක යාගේ ලොකු දුර්වලතාවයක්. ඉතින් ඒ වගේ කෙනෙක් පාර්ට්නර් කෙනෙක් කරගත්තොත් එහෙම ඇත්තටම අර පාර්ට්නර් වෙන කෙනාට ලොකු දුකක් විඳින්න සිද්ධ වෙනවා. මොකද යාට ඉක්මනින් කේන්ති ගිහලා විවිධ නරක දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රාගය කියන දේ. මේ රාගය කියන දේ ඇත්තටම ලොකු ලිමිට් එකක් තියෙනවා මේකට. මේකේ ලිමිට් එක පැන්න ගමන් මේකේ විකෘතියක් ඇති වෙන්නේ. නරකක් ඇති වෙන්නේ. එතකොට අපේ මේ හැඟීම් අපිට එනේන වෙලාවට අපි ඒව ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම අපේ ජීවිතයට ඒක ප්‍රශ්නයක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ ස්වයන් විනය, අපි ස්වයන් පාලනයක් ඇති කරගන්න අපි දැනගන්න ඕනේ. ඒක ගොඩාක් වැදගත් වෙනවා. හතරවෙනි කාරණය තමයි අනුන්ගේ බලපෑම් වලට නතු වෙන්නේ නැති එක. මම දැකලා තියෙනවා මිනිස්සු අනුන්ගේ බලපෑම් වලට තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න තැන්. ඇත්තටම අනුන්ගේ බලපෑමෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට යාළුවෝ කියලා විශ්වාස කරන අය ඇත්තටම යාළුවෝ නෙමෙයි, නරක අය. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරලා තමන්ගේ හොඳට තියෙන ජීවිතේ, හොඳට තියෙන අනාගතේ නාස්ති කර ගන්නවා. ඉතින් මේ අවංක අය, අවංක සහකරුවෝ සහකාරිය ඉතින් කිසිම වෙලාවක අනුන්ගේ බලපෑම් වලට නතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා හරි වැරද්ද. ඒගොල්ලන්ගේ හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා තමන් පිළිබඳව. කිසිම වෙලාවක තව කෙනෙක් කියන නරක දේවල් වලට උන් නතු වෙන්නේ නැහැ. ඉතින් මේකත් විශේෂ ලක්ෂණයක් ඔවුන් සතුව තියෙන. පස්වෙනි කාරණය තමයි ඔවුන් සිහියෙන් ජීවත් වෙන්නේ. සිහිය නැති වුනහම අපි දන්නේවත් නැතුව අපි නරක දේවල් වලට පැටලෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේගොල්ලෝ හොඳ සිහියෙන් ජීවත් වෙන්නේ. ඔවුන් දන්නවා තමන් මොකද්ද කරන්නේ. තමන්ට කළ යුතු දේවල් මොනවාද, තමන් නොකළ යුතු දේවල් මොනවාද. අන්න ওই විදිහට හොඳ සිහියෙන් බුද්ධියෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඉතින් මේකත් ඔවුන්ගේ විශේෂ ලක්ෂණයක්. 6 වෙනි කාරණය තමයි හොඳින් සවන් දීම.
කෙනෙක් කතා කරනකොට එයාට හරියට සවන් දුන්නේ නැති වුණොත් එහෙම එයා කියන දේ අපිට තේරුම් ගන්න බැරි වෙනවා. මේ සහකරුවෙක්ගේ සහකාරියක්ගේ ඇත්තටම අවශ්‍යම ලක්ෂණයක් තමයි මේ සවන් දීම කියන දේ. කෙනෙක් සවන් දෙනවා කියන්නේ ඔයාට ඇත්තටම එයාට ඔයාව ගොඩක් වටිනවා. ඔයාගේ කතාව එයාට වැදගත්. අන්න ඒ නිසා තමයි එයා ඔයාට සවන් දෙන්නේ. ඉතින් ඒ වගේ අය ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් ඔයා කතා කරනකොට සවන් දෙන්න කැමති නැත්නම් අහන් ඉන්න කැමති නැත්නම් ඒකෙන් කියන්නේ ඔයාගේ අදහස් එයාට වැදගත් නෑ කියන දේ. ඉතින් ඒ වගේ අයව අපිට ඇත්තටම විශ්වාස කරන්න බෑ. කෙනෙක් ඔයා කතා කරනකොට හොඳින් අහුම්කම් දෙනවා නම් හොඳින් සවන් දෙනවා නම් අන්න ඒ වගේ අයව අපිට විශ්වාස කරන්න පුළුවන්. 7 වෙනි කාරණය තමයි විවෘතව කතා කරන එක. අනිවාර්යයෙන්ම සහකරුවෙක් සහකාරියක් අපි අපේ අදහස් බෙදා ගන්නකොට විවෘතව කතා කරන්න ඕනේ. එහෙම විවෘතව කතා කරේ නැති වුණොත් එහෙම ඉදිරියේදී අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවෘතව කතා කරනවා කියන්නේ තමන් ඇත්තටම කවුද කියන දේ එයාට කියන එක. තමන් කැමති දේවල් මොනවාද, තමන් අකමැති දේවල් මොනවාද, තමන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද, මේ වගේ හැම දෙයක් ගැනම කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද එහෙම විවෘතව කතා කරොත් තමයි අර පුද්ගලයාට දැනගන්න පුළුවන් වෙන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් සමහර වෙලාවට අපිට දැනගන්න පුළුවන් වෙනවා මෙයා මගේ ටයිප් එකේ නෙමෙයි, මෙයා මට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කාලෙදීම ඒ සම්බන්ධය පවත්වන්න නැතුව නතර කරන්න පුළුවන්. එතකොට ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි විවෘතව කතා කරන්න නැතුව අපේ හිත ඇතුලේ තියාගෙන ප්‍රශ්න ටික හිටියොත් එහෙම ඉදිරියේදී ඇත්තටම ලොකු වේදනාවකින් තමයි අපිට බ්‍රේක් අප් වෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා විවෘතව කතා කරන එක ගොඩක් වැදගත් වෙනවා සම්බන්ධයකදී. ඉතින් ඔයාගේ පාර්ට්නර්ත් විවෘතව කතා කරනවා නම් ඒක ගොඩක් වටිනවා ඔයාට. ඉතින් ඒ වගේ අය අපිට විශ්වාස කරන්නත් පුළුවන්. 8 වෙනි කාරණය තමයි ඔවුන් ෂණික තීරණ ගන්න කොහෙත්ම. ඔවුන් හොඳට දුරදිග බලලා හිතලා තමයි ඔවුන් තීරණ ගන්න. ඔවුන් දන්නවා මේ විශේෂයෙන්ම මේ සම්බන්ධය කියන දේ ඔවුන් පොඩක් ගැඹුරව හිතනවා. මොකද Taman පාර්ට්නර් කරගන්න කෙනා මොන විදිහටද තමන්ගේ ජීවිතේට බලපාන්න කියන දේ ඔවුන් දන්නවා. තමන් වැරදි කෙනෙක් තෝරගත්තොත් එහෙම තමන්ගේ මානසික සෞඛ්‍යය ඊට පස්සේ තමන්ගේ මනසට කොච්චර දුරට ඒක වදයක්ද ඒ දේවල් ගැන උන්ට වැටහීමක් තියෙනවා. ඒ නිසා මේ කාරණේදී ඔවුන් ඉක්මන් වෙන්නේ ඔවුන් ගොඩාක් හොඳින් හිතලා මතලා තමයි ඒ අවස්ථාවේදී හරිම ඉවසීමෙන් තමයි තීරණ ගන්නෙ. මොකද උන් දන්නවා තමන් වැරදි කෙනෙක් තෝරගත්තොත් එහෙම තමාට නරකක් වෙන්නේ කියලා. අන්න ඒ නිසා උන් කිසිම වෙලාවක කැමැත්ත අහපුකම මම ඔයාට කැමතියි කියලා රිලේෂන්ෂිප්ස් පටන් ගන්න නැහැ. හොඳින් අධ්‍යයනය කරලා හොඳින් අදහස් දැනගෙන තමයි ඔවුන් රිලේෂන්ෂිප්ස් වලට එන්නේ ආරම්භ කරන්නේ. වීඩියෝ එකේ අන්තිමයට මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ ආදරය කරන්න නැත්නම් රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න ඉක්මන් වෙන්න එපා. අපි ඉක්මන් වුණොත් එහෙම අපි කෙනෙක්ව හොයාගන්න අපි උත්සාහ කරොත් එහෙම ඒකේ සමහර වෙලාවට අපි වැරදි කරන අයට අහු වෙන්න පුළුවන්. නැත්නම් බොරු ව්‍යාජ මිනිස්සුන්ට අහු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හැබැයි අපේ වැරදි ටික අපි කරගෙන අපිව ශක්තිමත් කරගෙන ගියොත් එහෙම අපිට හරිම කෙනා හරිම කාලෙදී හම්බෙන්න පුළුවන්. අපි හොයන්න ගියොත් එහෙම අපි වැරදි නරක අයට අහු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපිව ශක්තිමත් කරගෙන අපේ ටාර්ගට්ස් ටික අචීව් කරගෙන යන්න. ඒක ඇත්තටම ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක තමයි මේ සෝෂල් මීඩියා වල දාලා තියෙන කපල් රීල්ස් ඒවා ඇත්තටම විශ්වාස කරන්න එපා. ගොඩක් වෙලාවට රඟපාන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඔයා ඒව බලලා අනේ මට කවුරුත් නැහැනේ කියලා දුකෙන් එහෙම ඉන්න එපා. මේ ගත කරන මොහොතේ ඔයා ගොඩාක් සතුටින් ජීවත් වෙන්න. ඔයාට හරිම කාලෙදී හරිම කෙනා හම්බෙයි. හදිසි වෙන්න එපා. හදිසි තීරණ ගන්න එපා. හොඳින් පර්සනැලිටි එක අධ්‍යයනය කරලා කෙනෙකුට ආදරය කරන්න නැතුව භෞතික දේවල් පදනම් කරගෙන මිනිස්සුන්ව තෝරගන්න එපා. එහෙම වුණොත් එහෙම පාඩුව සිද්ධ වෙන්නේ ඔයාටම තමයි. වීඩියෝ එකේ මොකක් හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්න සුබ දවසක්.